දැන් බලන්න කුකුලෙක්ගේ කතාව. එහෙම ජීවිතේ අභාග්‍ය සම්පන්න විදියට දැන් බලන්න ওই සමහර දුරින් කුකුල් පැටව් ගේනවා කොළඹට. මරන්න ගේනවා. අර පොඩි පෙට්ටියක මැරෙනකන් ඉන්න ඕන. කුකුළු 40 50ක එක පෙට්ටියක ඉන්නවා. මැරෙනකන් ඉන්න ඕන. සාධාරණයක් තියනවද? සාධාරණයක් ඉල්ලන්න පුළුවන්ද? අපිට මීට වඩා ඉඩ ඕන. අපිට මීට වඩා කෑම ඕන. එතකොට ඒ ජීවිතේ ඒගොල්ලන්ගේ විවෘත වෙලා තියෙන්නේ මේ මනුස්ස ලෝකෙත් හිටපු අය. ඔය පේන ටික නිකන් ඔය තිරිසන් ලෝකේ පේන ටික. තිරිසන් ලෝකයේ තියෙන්නේ ඒ තිරිසන් ලෝකය කියන්නේ සතර අපායන් එකක් නේ. ඒක පේන කොටසේ අපිට තියෙන දුක බලන්න ඒකෙත් අපිට තේරෙනවා එහෙනම් කිසිම සාධාරණයක් නැහැ. කවුද කුකුලෙක්ගේ සාධාරණේ වෙනුවෙන් මෙහෙ පෙනී ඉන්නේ? මාළුවෙක්ගේ සාධාරණේ වෙනුවෙන් කොහෙද පෙනී ඉන්න තියෙන්නේ? එතකොට අපිට තේරෙනවා තිරිසන් ලෝකේ සාධාරණයක් ගැන අපිට කතා කරන්න බෑ. නිරේ කොහොමවත් බෑ. ඔය මහා නිරේට එහෙම වැටුණාම් පින්නත් නේ පුදුම විඳවීමක්. ඒ කියන්නේ ඔය බුදුරජාණන් වහන්සේ වදාලා මහා නිරේට වැටුණාට පස්සේ ආ විඳවන විඳවිල්ල. මහා නිරේට වැටිච්ච නිර සත්වයෙක් මහා නිරේට වැටුණාට පස්සේ කල්ප ගණන් දැන් මෙහෙනම් අවුරුදු 80යි. අවුරුදු 78යි උපරිම. ඒ උපරිම එහෙම නෑ. කල්පවලින් ආයුෂ මැනින්නේ. හැබැයි මේ අවුරුදු 60 70 ඇතුළත සම්පූර්ණයෙන් නිරේට යන දොර වහගන්නම විදිය බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙනවා. ඉතින් ඒක තරම් ලොකු කරුණාවක් කොහෙද තියෙන්නේ තවත්? ඒක මේ එදිනෙදා බත් ටික කවනවට වඩා මොනතරම් ශ්‍රේෂ්ඨ වැඩක්ද ඒ කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර කල්ප ගාණක් විඳවමින් යන අභාග්‍ය සම්පන්න සසර අනාථකමට පුද්ගලයාව එකතු වෙන්නේ නැතුව පුද්ගලයාව පරිස්සම් කරපු එකම මන්දිද බුදුරජාණන් වහන්සේ. හැබැයි මේ පරිස්සම උපතින් බෞද්ධකම මත නම් හම්බ වෙන්නේ නැහැ. එයාට කරගන්න අවශ්‍ය සම්මාදිට්ඨිය උපදවා ගන්න අවශ්‍ය කුසලතා සහිත භාවය යාම ගොඩ නගා ගන්න ඕන. දැන් මහා නිරේට වැටුනොත් මහා නිරේ පින්වත්නි ඒ නිරේට වැටෙන්නේ විඳවන්නම. සසර විඳවීමේ අවදානම්ම සහිත තැන තමයි නිරේ කියලා කියන්නේ. එතකොට මේ මහා නිරේට වැටුනාම නිරේත් ඔය අට මහා නරකය කියලා එකක් තියෙනවා. රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, අවීචිය කොහොම තියෙනවා. ඔය ඒ නිරේට වැටුණාට පස්සේ පින්වත්නි ඔය මහා නිරේ කියලා එකක් තියෙනවා. ඒකට වැටුනහම ඈතින් පින්වත්නි විශාල ඒක මේ යකඩ පහුරු වගේ තියෙන ශාලාවක් වගේ එකක් කියනවා. එතකොට දැන් සමහරට ඒක ශාලාවක් වගේ නෙමෙයි ඇති. නමුත් ඒක කියන්න වෙන ක්‍රමයක් බුදුරජාණන්සේට තියෙන්න නැතුව ඇති. උන්වහන්සේ ආධ්‍යාත්මික අතීන්ද්‍රිය ඥාණයෙන් නිරේ දුක දැක්කට පස්සේ ඒ කියපු ක්‍රමය කියන්න වෙන ක්‍රමයක් මේ සාමාන්‍යයෙන් අපිට තේරෙන්න කියන්න විදිහක් නැතුව ඇති. නැතුව මේ නිරේ ශාලා හැම හදලා තියෙනවා කියන එක එහෙම නෙමෙයි මෙතන තියෙන්නේ. අපිට පේන්නේ එහෙමනේ. නිරේ කොයිද කවුද ශාලා හැදුවේ? ඒවා එහෙම තියනවාද? එහෙම කෙනෙක් අහන්න පුළුවන්. නිකන් මේක තේරුම් ගන්නයි මේ කියන්නේ. මොකද නිරේ නිරසත්වයේ විඳවීම ගැන අපිට හරියට අදහසක් නැහැනේ. ඒ අදහස ශ්‍රාවකයා තුල මතුවෙලා ධර්ම සංවේගයේ උපදවාගෙන සෝතාපන්න ශ්‍රාවකයෙක් දක්වා සම්මාදිට්ඨිය උපදවාගෙන අවබෝධාත්මක කුසලතාවයේ ගොඩනගා ගැනීමේ මාර්ගයේ පෙන්වන්න බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් කළ පැහැදිලි කිරීමක් මේකේ තියෙනවා. මේ වගේ හීනයක් දැක්කත් ඒක කොයිතරම් බියජනකද කියලා නිකන් හිතලා බලන්න. එතකොට මේ බුදුරජාණන් වහන්සේ රවට්ටන්න නම් කියපු කතාවක් නෙමෙයිමයි. ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ගැන යම් අදහසක් තියෙන සසර ස්වභාවය ගැන යම් හැඟීමක් තියෙන කෙනෙකුට මේක පිළිගන්නම වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැහැ. උන්වහන්සේට උවමනාවකුත් නැහැ. මොකද මොනවද බොරු කියලා මොනව බලාපොරොත්තු වෙන්නද? මේ බුද්ධ දේශනාවේ මූලික දේශනාවක මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තියෙන කතාවක් මම මේ කියන්නේ. මේ පස්සේ කාලේ මේ හාමුදුරුවෝ හදාගත්ත ඒවත් නෙමෙයි. පස්සේ කාලේ හාමුදුරුවෝ හදාගත්තේ බෝධි පූජා කවිය හැමනේ. ඒවා නෙමෙයි මේ. විඳවන්නමනේ නිරේට යන්නේ. ඉතින් තිරිසන් ලෝකෙත් අපිට වඩා විඳවනවා කියලා අපිට තේරෙන නිසා මේ පේනවනේ අපිට. ඒ නිසා අපිට මේ නිරේ කතාව නම් අයින් කරන්න බෑ පින්වත්නි.
මෙහෙම කියන්නේ මේ ඔබලා බය කරන්න නෙමෙයි. ඒ සසර බය උපදවාගෙන අපිට විකල්ප ක්‍රමයට එන්න පුළුවන්. ඒතකොට විකල්ප ක්‍රමයක් කියලා දෙන්නේ මේ අපි මොකක් වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ මේ මොකද විකල්ප ක්‍රමය කියලා දුන්නා කියලා අපිට වරප්‍රසාදයක් නැහැ. ඒ විකල්ප ක්‍රමය කියලා දුන්නාට පස්සේ ඔබට විශාල යහපතක් වෙනවා. සම්පූර්ණ නිරේට යන දොර වැහිලා යනවා. ඉතින් ඒක ඒ දොර වහගන්න පුළුවන් නම් ඒක තරම් අභිමානයක් තවත් තියනවද? අනික මෙහි වගේ අවුරුදු 60කින් 70කින් ප්‍රශ්නේ විසඳෙනවා නම් ඒත් කමක් නැහැ. කල්ප ගණන් වලින් නිරේ ආයුෂ මනින්නේ. මහා කල්ප වලින් සමහර නිරේ ආයුෂ මනින්නේ.